නියමසයෝ කියලා සාදරින් පිළිගන්නවා අදත් මගේ එල්සි කොරියන් YouTube නාලිකාවට. ඉතින් පුතා කාලෙකට පස්සේ තමයි අපි හමුවෙන්නේ. ඉතින් මම අද ගෙනත් තියෙන්නේ බැලූ බැල්මටම ලේසි වගේ පේනවා. හැබැයි ප්‍රශ්න විසඳන්න ගියාට පස්සේ පොඩි ගැටලු සහගත අවස්ථාවකට ඔයා පත් වෙන ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න විභාගයට ආවා කියලා ඇතැම් ළමයි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න බගහරින්න නැතුව වචනයක් හරි ඉගෙන ගන්න. මොකද ලකුණු 5ක් මිස් වුණොත් ඔයාගේ ජීවිතේ ආපහු අවුරුද්දකින් දෙකකින් පස්සට යනවා. එහෙනම් නිවැරදි ඉගෙන ගන්න බලන්න මේ රූප සටහන දිහා. මේ රූප සටහනේ තියෙනවා ලස්සන කොල්ලෙක් ඉන්නවා කොණ්ඩේ හදලා නේද? ඇස් දෙක ලස්සනයි, පිළිවෙලයි. හරි. මොකක්ද මේ කියලා තමයි ඔයගෙන් අහන්නේ. බලන්න පුතා පළවෙනිම එක මොෂිත්තා. ඔයා දන්නව නේද? මේ වෙද්දි දන්නවා මොෂිත්තා කියලා කියන්නේ මොකද්ද? කඩවසම් කියන අදහස. ඔයා බැලූ බැල්මටම මොෂිත්තා ගහන්න පුළුවන්. හැබැයි කඩවසම්නේ ඔයා දන්න වචනේ. හැබැයි මොෂිත්තා ගැහුවොත් පුතා මේ උත්තරේ වැරදි. මේකට උත්තරේ මොෂිත්තා නෙවෙයි. හරි මොෂිත්තා කියන්නේ කඩවසම්. හරිද? චල්සෙන්ගිදා. දෙවෙනි එකත් බලන්නකෝ. දෙවෙනි එකෙත් කියන්නේ ලස්සනයි කියලා. චල්සෙන්ගිදා. ඔන්න අපිට පැටලෙන අවස්ථා දෙකක්. මොෂිත්තා තියෙනවා අනික චල්සෙන්ගිදා තියෙනවා. තුන බලන්න. තුන තියෙන යෙප්පදා. යෙප්පදා සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට යොදන්නේ නැහැ. ලස්සනයි කියන අදහස. අංක 4 බලන්නකෝ. 4 වෙනි එකේ තියෙනවා මුත්සෙන්ගිදා. ඒ කියන්නේ ලස්සන නැහැ. කැත කියන අදහස. ඉතින් අපි බලමු පළවෙනි එකයි දෙවෙනි එකයි අතර තමයි ඔයාගේ උත්තරේ ඝට්ටණය වෙන්න නැත්තේ. අංක 1 මොෂිත්තා. බැලූ බැල්මටම මේ මොෂිත්තා කියලා කඩවසම් කියලා ගැහුවොත් උත්තරේ වැරදි. හේතුව තමයි පුතා මේ රූපේ සටහනේ තියෙන්නේ චල්සෙන්ගිදා. ඒකේ තේරුම තමයි ඇත්තටම කඩවසම් කියන අදහස. ඒ කියන්නේ මොකද්ද? ඔයා දැක්කහම කවුරු හරි කෙනෙක් දැක්කහම වාව් එයා මාර ලස්සනයිනේ. නළුවෙක් වගේනේ. අන්න ඒ වගේ දේවල් කියනවා නේද? අන්න ඒකට තමයි චල්සෙන්ගිදා කියලා කියන්නේ. එයා මාර ලස්සනයි කඩවසම් කියලා කියන්නේ. හරිද? අංක 1 මොෂිත්තා තියෙනව නේද? මොෂිත්තා කියලා කියන්නේ අර හොඳට ඇඳ පැළඳගෙන ඉන්න ෆුල් සූට් එක ගහලා ඉන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මේ රූපෙන් ඒක තේරුම් ගන්න. එතකොට චල්සෙන්ගිදා සහ මොෂිත්තා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. දෙකේම අදහස කඩවසම් කියන වගේ අදහසක් දෙනවා. හැබැයි වෙනස් වෙන තැන මොකද්ද? මොෂිත්තා කියලා කියන්නේ හොඳට ඇඳ පැළඳගෙන ජෙනියුන් විදිහට ඩීසන්ට් විදිහට ඉන්නවා කියන එක. හරිද? කැත වෙන්නත් පුළුවන්. හැබැයි එයා ලස්සන ඇඳ පැළඳගෙන ඉන්නවා. හරිද? නමුත් චල්සෙන්ගිදා කියන්නේ වාව් එයා මාර කඩවසම්. අන්න ඒ අදහස. එහෙනම් මේකේ උත්තරේ අංක 2. බලන්න පුතා මෙන්න මේ දෙවෙනි ප්‍රශ්න මොකක්ද කියලා. අපි බලමු මේ දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. හරි. බලන්නකෝ. මේ තියෙන්නේ මෙන්න මේ රූපේ තියලා තියෙන දේ මොකක්ද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. අංක 1 හ්යොන්ජේ. හ්යොන්ජේ කියලා ඔයා දන්නවා සහෝදරයන්ට කියන සහෝදරයන්ට තමයි හ්යොන්ජේ කියලා කියන්නේ. ඔයා මතක තියාගන්න හ්යොන්ජේ කියලා සාමාන්‍යයෙන් කියන්නේ පිරිමි සහෝදරයන්ට. හ්යොන්ජේ. අංක 2 බලන්නකෝ චමේ. චමේ කියලා කියන්නේ සහෝදරියන් දෙදෙනෙක්. චමේලා කියලා කියන්නේ සහෝදරියන් දෙදෙනෙක්. චමේ. ඒ වගේම අලුත් වචනයක් තියෙනවා බලන්න. ඊළඟට තියෙනවා නම්මේ. නම්මේ කියලා කියනවා සහෝදරයා සහ පිරිමි කෙනාට. ඒ කියන්නේ සහෝදරයෙකුයි තව නංගි කෙනෙකුයි. අපි කියනවා brother and sister කියලා කියන්නේ. අන්න ඒ වගේ ඒ දෙන්නටම අපි කියන නම තමයි නම්මේ කියන අදහස. අංක 4 පුමෝ. පුමෝ දන්නවනේ දෙමව්පියෝ. ඉතින් මේ රූප සටහනේ තියෙන්නේ කෙල්ලෝ දෙන්නෙක්. ඒ කියන්නේ අපි හිතමු සහෝදරියෝ දෙන්නෙක් කියලා. එහෙනම් මේකේ නිවැරදි උත්තරේ අංක 2. චමේ තමයි නිවැරදි උත්තරේ. හොඳට පාඩම් කරන් යන්න අලුත් පොතට මේ කොටස ඊටාම වැදගත් විදිහට දීලා තියෙනවා. මේ වචන අලුතෙන්ම අහුවන වචන. ඒ නිසා හොඳට මේ සටහන් බලාගෙන යන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. කොරියානු හීනේ ජයගන්න උනන්දුවෙන් මහන්සියලා කැප කරන වැඩ කරන ඔයාගෙන් මම පුංචි ඉල්ලීමක් කරන්නද? ඔයාලට තාමත් මගේ YouTube channel එක subscribe කරන්න අමතක වෙලා නම් දැන්ම subscribe කරන්න. මොකද එක වචනයක් හරි ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව මේක වෙන්න පුළුවන් නිසා. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලමුකෝ. තාම් තනවා ගන්ගේ ඉන්නන් ගොසල් කුරිශිප්ෂිය. ගන්ගේ ඉන්නන් එක සම්බන්ධතාවයක් තියෙන එක තෝරන්න කියලා ඔයාට කියලා තියෙනවා. ඉතින් අපි ඒ වෙලාවේදී මෙන්න මේ උඩ තියෙන කොටුවේ දේවල් හොඳින් තේරුම් ගන්න ඕනේ. බලන්නකෝ පළවෙනි එක. චොප්ෂි. චොප්ෂි කියලා කියනවා අපි තැටියක් සහිත තරාදිය. චොප්ෂි. තැටියක් සහිත තරාදිය. හරියට ලියා ගන්න. දැන් මෙතන චොප්සි චෝල් කියලා තියෙනවා. චොප්සි චෝල් කියලා කියන්නේ දෙකම එක වචනයක්. චොප්සි චෝල් කියලා කියන්නේ තැටියක් සහිත තරාදිය.
අංක 2 බලන්නකෝ. චොන්ජා. චොන්ජා කියලා කියනවා ඉලෙක්ට්‍රොනික තරාදිය. ඒක ටැටියක් නෑ. හරිද? ටැටියක් නෑ. ඒක ඉලෙක්ට්‍රොනික තරාදිය. චොන්ජා. ඊළඟ එක තියෙනවා චොන්ජා චෝල්. ඉලෙක්ට්‍රොනික තරාදිය. චෝල් කියලා කියන්නේ තරාදිය. හරිද පුතා? ඊට පස්සේ බලන්නකෝ. ඊට පස්සේ චා. චා කියලා කියනවා අඩිරූල. චා අඩිරූල. ඊළඟ බලන්න චුල්ජා ටේප් එක. දැන් මෙතන තරාදි ගැන කිව්වා, අඩිරූල් ගැන කිව්වා, චුල්ජා ටේප් ගැන කිව්වා. ඉතින් මේ වගේ දේවල් අපි මොනවටද භාවිතා කරන්නේ? කන්නද? නෑ. මේ හැම දෙයක්ම කරන්නේ මොන වගේද? මයින්න. මොනවා හරි දෙයක් මනින්න. එහෙනම් අපිට මේ වගේ උත්තරයක් පල්ලි තියෙනවනේ. බලන්න ගිහිල්ලා අංක 1. අංක 1 තියෙනවා චෙක්චොන් හදා. චෙක්චොන් හදා කියලා කියන්නේ කොරියානු භාෂාවෙන් මිනුම් කරනවා, මනිනවා කියන අදහස. චෙක්චොන් හදා. ඇත්තටම උත්තරේ ඒක තමයි. චෙක්චොන් හදා. අංක 2 බලන්නකෝ. චක්සොන් හදා. පුරවනවා, සකසනවා, ලියනවා. ඔය ඔක්කොම අදහස් වෙනවා. චක්සොන් හදා. සකසනවා, පුරවනවා, චක්සොන් හදා. ඕකේ. චෙචුල් හදා. අපි කියනවා ඉදිරිපත් කරනවා, බාර දෙනවා කියන අදහස. අංක 4 බලන්න. කොන්සෝල් හදා. ඉදිකිරීමක් කරනවා නේද? එහෙනම් මේවා ගැලපෙන්නේ නෑනේ පුතා. මේකේ ගැලපෙනම උත්තරේ තමයි මොනවද? චොප්ෂි චෝල් තැටියක් සහිත තරාදිය, චොන්චා චෝල් ඉලෙක්ට්‍රොනික තරාදිය, චා අඩිරූල, චුල්ජා ටේප් එක. උත්තරේ අංක 1. චෙක්චොන් හදා මනිනවා. මේ ඔක්කොගෙම මනිනවා. මං හිතනවා මේ ප්‍රශ්න වල හොඳට තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න ඒ වගේ මතක් කිරීමක් කරනවා. මැයි 28 ඉඳන් ජූනි 28 වෙනකම් ඒ මාසය ඇතුළත තියෙන පේපර් පන්තියට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. මේ පේපර් පන්තියේදී ඔයාලට අලුත් පොතෙන් තමයි පේපර් හදලා මම උගන්වන්නේ. මම උගන්වන දේ තේරෙනවා නම් ඔයා ඇවිල්ලා බලන්න, පේපර් කරලා බලන්න. මොකද විභාගයේදී පේපර් කියන්නේ අතිශය වැදගත් දෙයක්. ඒ වගේම මේ මාසෙ ඉඳන් මම පේපර් පන්තියේදී අලුත් පොතට ආපු අලුත්ම පාඩම් 10ක් තියෙනවා. ඒක කවර වෙලා නැතිනම් ඒවත් මම උගන්වනවා. එහෙනම් පේපර් පන්තියට සහභාගී වෙන කට්ටිය පහත් තියෙන WhatsApp එකකට මැසේජ් එකක් දාන්න. හරි. වෙළඳ දැන්වීම අවසానයි. අපි යන් ඊළඟ එක බලන්න. හරි. ප්‍රශ්නේ මෙහෙමයි. හිස්තැනට ගැලපෙන දේ තමයි තෝරන්න දෙන්නේ. බලන්නකෝ. මින්ජුෂි අක්කබුතෝ යගින්නන්දේ මුත්තරස්සයෝ. මින්ජු මහත්මයා ටික්කට කලින් ඉඳන් යගින්නන්දේ කතා කර නමුත් මොකද මුත්තරස්සයෝ. ඇහුන් නැද්ද? කරේෝ. එහෙමද? චෙගල් පොතක් හිස්තැනක් තියෙනවා, මුත්තරස්සයෝ කියලා තියෙනවා. ඇහුනේ නෑ. පොතක් හිස්තැනක් ඇහුනේ නෑ කියලා කියනවා. මුසංචි ගියේයෝ. මොන පොතක්ද? මුසංචි ගියේයෝ. එයා කියනවා 한국 문화적인데 재미있었어요. 재미있어요. 한국 문화적인데 재미있어요. 코리안 සංස්කෘතික පොතක් වන අතර විනෝදජනකයි. 재미있어요 කියලා කියනවා. 한번 읽어볼래요. ඒ කියන්නේ එකපාරක් කියවලා බලන්න කියලා වගේ අදහසක් දෙනවා. දැන් ඒව වැඩක් නැහැ. අපිට අහන්න පුතේ අර හිස්තැන. මින්ජුෂි අක්කබුතෝ යගින්නන්දේ මුත්තරස්සයෝ. ටිකට කලින් කතා කර නමුත් ඔයාලට ඇහුන්නේ නැද්ද කියලා කියනවා. එහෙමද? පොතක් ලාලා අනිත් පැත්තේ එක කරගන්න බැරි වෙලා තියෙනවා. ඔයා දන්නවද? මේ වගේ අවස්ථාවලදී යොදන ව්‍යාකරණ රටාවක් තියෙනවා. දැන් පළවෙනි එක බලන්නකෝ. පළවෙනි එකේ නම් තියෙන්නේ නන්තෙෂිනේ කියන ව්‍යාකරණය. ඉක්තා කියන්නේ කියවනවනේ නේද? ඉක්තා කියන්නේ කියවනවා. ඒ පැත්තේ බලන්නකෝ නන්තෙෂිනේ. නන්තෙෂිනේ කියන ව්‍යාකරණය යොදන්නේ වෙනුවට කියන අදහස. අපි හිතමු මෙහෙම. මොන්නන්තෙෂිනේ සංජකානන්ගේ ඔත්තේෝ කන එක වෙනුවට ඇවිදින එක කොහොමද? දැන් ඔයාලට සිංහලෙන් ওই විදිහට හදන්න පුළුවන්. අපි කියනවා පීනන එක වෙනුවට සින්දු කියන එක කොහොමද? වෙනුවට. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි නන්දේශිනේ දාන්නේ. දැන් මෙතන බලන්න කරේෝ එහෙමද? චෙගල් ඉන්නන්දේශිනේ මුත්තරස්සයෝ ගැලපෙනවද? නැහැ. කියවන එක වෙනුවට ඇහුනේ නැද්ද? එහෙනම් ඇහුනේ නැහැ. එහෙම ගැලපෙන්නේ නැහැ. හරි. අංක 2 බලන්නකෝ. ඉන්න රාගු ඔන්න නරාගෝ කියලා ව්‍යාකරණයක් තියෙනවා. මේ ව්‍යාකරණේ දාන්නේ පුතා මෙන්න මේ වගේ අවස්ථාවලදී. මේ ව්‍යාකරණේ EU එකක්. නිසා කියන අදහස තමයි දෙන්නේ. බලන්නකෝ. යම්කිසි හේතුවක් පැහැදිලි කරද්දී. හරිද? මේක තමයි භාවිතා කරන්නේ. මොන වගේ හේතුද? මුල් ක්‍රියාව නිසා
දෙවෙනි ක්‍රියාව කිරීමට නොහැකි වුණ විට මෙනත්තම් ප්‍රතිඵලය අයහපත් වුණ විට තමයි මේක භාවිතා කරන්නේ. මුල් ක්‍රියාව හේතු කොටගෙන දෙවෙනි ක්‍රියාව කරගන්න බැරි වුණා ප්‍රතිඵලය අයහපත් වුණාම අපි භාවිතා කරන ව්‍යාකරණය තමයි නිරාගෝ. එහෙනම් ගැලපෙනවද බලමුකෝ. බලන්න. හරි. බලමුකෝ මුලින්ම ඇවිල්ලා මින්ජුයි අක්කබුතෝ යගිහෙන්නන්දේ මුත්තරස්සොයෝ. මින්ජු මහත්මයා ටික්කට කලින් යගිහෙන්නන්දේ කතා කළ අතර මුත්තරස්සොයෝ ඇහුන් නැද්ද කියලා අහනවා. 그래요? එහෙමද? 책을 읽느라고 පොතක් කියවපු හින්දා 못 들었어요. ඇහුනේ නෑ. පුතා ග්‍රැමර් එක ඕක තමයි සෙට් වෙන්නේ. ඇයි මම කිව්වා නේද? මුල් ක්‍රියාව හේතු කොටගෙන දෙවෙනි ක්‍රියාව කිරීමට නොහැකි වීම එහෙම නැත්නම් ප්‍රතිඵලය අයහපත් වෙද්දී තමයි නරාගෝ කියන ව්‍යාකරණය දාන්නේ. අංක 3 බලන්නකෝ. ඉච්ඡාමාජා කියලා කියනවා. චාමජා සැනින් එහෙම නැත්නම් එසැනින් කියන අදහස නේද? චාමජා. ඒක ගැලපෙනවද? කියවපු සැනින්ම. එහෙම ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නෑනේ. ඒ උත්තරේ ගන්නත් බෑ. අන්තිම උත්තරේ බලන්නකෝ. නන්තේරෝ. ඉන්නන්තේරෝ. නන්තේරෝ කියලා ව්‍යාකරණයක් තියෙනවා. මේකේ තේරුම් ගොඩක් කීපයක් තියෙනවා. එක තේරුමක් තමයි මේක සමානෙන් චාමජා වලට ටිකක් සමානයි. හරිද? අනිත් එක තමයි වැදගත්ම එක නන්තේරෝ. එපරිද්දෙන්ම ඒ ආකාරයෙන්ම කියන අදහස. දැන් ඉන්නන්තේරෝ කියන්නේ කියවන ආකාරයෙන්ම. හරිද? නන්දේරෝ. ඒ ආකාරයටම ගුරුවරයා කිව් ආකාරයටම කරන්න. අන්න ඒ වගේ අවස්ථාවලදී නන්දේරෝ කියන එක දානවා. ඉතින් මේකේ උත්තරේ මොකක්ද? අංක 2. 2 ගහලා තිනවා නම් ඔයාගේ උත්තරේ හරි. මම හිතනවා මම මේ කියලා දුන්න දේ හොඳට ඔලුවට ගන්න ඇති කියලා. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාන්න. ඒ වගේම මං අතින් මොනවා හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා ඒකත් මට පෙන්වන්න. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්න දෙකට ඔයා තනියම උත්තරේ දාගෙන යන්න. හරි? එහෙනම් කොරියානු හීනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. මොනවා හරි ඔයාට ඒ සම්බන්ධ ගැටලුවක් තිබුණොත් මගේ අංකයට මැසේජ් එකක් දාලා අහගන්න. ජය වේවා.